උරුමයක් සහිත ජීවිතයක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබ මම අපි පිළිගන්න විට අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ දරුකමේ උරුමය අපිට ලැබෙන. ඒ කියන්නේ ඔබත් මමත් උන්වහන්සේගේ දරුවෙක්. ඒක නිසා අපිට උන්වහන්සේගේ ස්වර්ගයේ උරුමය, එහෙම නැත්නම් මේ පොළොවේ උරුමය උන්වහන්සේ ඔබටත් මටත් දීලා ඉවරයි. අපි උප්පත්ති 25 5වෙනි 6වෙනි පද දෙස බලනකොට ඒකේ සඳහන් කරනවා ආබ්‍රහම් තමා සන්තක සියල්ල ඊසාක්ට දුන්නා කියලා. ඒ වගේම තමයි ඒකේ 6වෙනි පදේ කියනවා ආබ්‍රහම්ගේ උපභාර්යාවන්ගේ පුත්‍රයන්ට තෑගි දුන්නා කියලා. අපි දකිනවා මෙතනදී විශේෂ විදියට ඊසාක්ට විශේෂ සැලකිල්ලක් එහෙමත් නැත්නම් ඊසාක්ව විශේෂ විදියට හඳුන්වනවා. ඒ ඇයි කියලා කිව්වොත් මොකද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නා පොරොන්දුව තමයි ඊසාක්. ඒක නිසා ඊසාක්ට ආබ්‍රහම් තුළ තිබුණා වූ හැම දෙයක්ම කියන සන්තක සියල්ල ඊසාක්ට දුන්නා කියලා. ඒ කියන්නේ ආබ්‍රහම් ගාව තිබ්බව හැම දෙයක්ම ආබ්‍රහම් ඊසාක්ට දෙනවා. සමහරට අපේ ජීවිතවල සමහරට ඔබට වටිනාකමක් මිනිස්සු දෙන්නේ නැතිකොට. සමහර විට අද ඔබ ඉන්න වාතාවරණය මොකද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක දෙවියන් වහන්සේ දකිනවා. ඔබගේ හදවත, ඔබගේ සිතුවිලි, ඔබගේ හැම දෙයක්ම උන්වහන්සේ දකිනවා. ඔබගේ ඒ කඳුළු පාවා උන්වහන්සේ දකිනවා. ඔබගේ ජීවිතය ඔබ හිතනවා ඔබට වටිනාකමක් නැහැ කියලා. මතක තියාගන්න. උන්වහන්සේ ඔබට උන්වහන්සේ ඔබට ආදරය කරන්නා වූ ඒ වගේම උන්වහන්සේ ඔබ ගැන සලකන්නා වූ දෙවියන් වහන්සේ. ඒ වගේම තමයි මතක තියාගන්න. ඔයා උරුමය ලැබුවා වූ කෙනෙක්. මන්ද ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, ඔයා දෙවියන් වහන්සේගේ දියණියක්. ඒක නිසා ඒ දෙවියන් වහන්සේගේ දරුකමේ උරුමය ඔයාට තියෙන. ඒ නිසා ඔයා යන හැමතැනම ඔයා නියෝජනය කරන්නේ උන්වහන්සේ. කියන්නේ ඔයාගේ පියාව, ඔයාගේ තාත්තා ඔයා නියෝජනය කරන. ඒක නිසා මතක තියාගන්න අද දවසේ ඒ ආබ්‍රහම්ට ඊසාක් දුන්නා වූ උරුමය අද ඔබගේ ජීවිතේ තියෙනවා. ඒ තමයි ඒ පුත්‍රකමේ උරුමය. ඒක නිසා ඔබ යනවා හැම තැනකදී මතක තියාගන්න. ඔබේ පියාගේ උරුමය ඔබත් එක්ක තිබෙනවා. යේසු පිහිටයි.